කොහොමද යාළුවනේ හැමෝම හොඳින් ඉන්නව නේද? මම අදත් ආව vlog එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න. මේ නම් පාන්දරම නැගිටපු දවසක්. තාම හරියට එළිය වැටුනෙත් නෑ. උදෙන්ම නැගිටලා මම චුට්ටක් එළියට බැහැලා වටපිටාව බලන්න හරිම ආසයි. මේ දවස්වල නම් හරිම සීතලයි. උදේ පාන්දරට සීතලයි, දවල්ට රස්නේ. ඒ වුණාට සීතලේම මම පොඩ්ඩක් එළියට බැහැලා වටපිටාව බලන්න ගියා. හිතට හරිම සැනසීමක් දැනෙනවා. ප්‍රශ්න තියෙනවා නම් ඒ සේරම මේ වගේ වෙලාවක අමතක වෙනවා. මොකද කුරුල්ලොන්ගේ සද්ද, මල්වල සුවඳ, මද අඳුර ඒ වගේ ඒවා හරියටම අපේ හිත නිවනවා. ඉතින් මම ඔන්නෝම ටිකක් ඇවිද ඉන්නකොට ඩිංග එළිය වැටෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ඉක්මනට උදේට උයා ගන්නත් ඕනනේ. ඒකින්ද උදේට උයලා දරුවා ඉස්කෝලේ යවනේ වැඩ ටික ඔක්කොම කරලා මගේ දවසේ වැඩ ටික කරන්න පටන් ගත්තා. දවසේ වැඩ ටික කියන්නේ අද මට තිබුණා පැල ටිකක් ඉන්දන්න. කියන්නේ මගේ ගෙවත්තේ පැල ටිකක් ඉන්දන්න තමයි මම සැලසුම් කරලා තිබුණේ. ඒක නිසා මම කලින් දවසේ රෑ මෑ ඇට වගේක් තිබිලා ඒ ටික පෙඟෙන්න දාලා අද ඉන්දන්න තමයි මේ ලේස්ති වෙන්නේ. ඒක නිසා මම මීට දවස් දෙක තුනකට කලින් ඒ මෑ ඇට ටික ඉන්දන්න ඕන පැත්ත හොඳට සුද්ධ කරලා තමයි තිබුණේ. ඊට පස්සේ මම ගෙදර ඔක්කොම වැඩ ටික ඉවර වෙලා වලවල් ටික කැපුවා. වලවල් ටික කපලා ඉවර වෙලා වලවල් කපන්න ඇත්තටම හරිම අමාරු වුණා. මොකද රස්නේ වැඩිනේ. වැස්සක් පේන තෙක් මානකම තිබ්බේ නැති නිසා පොළොව හොඳටම වේලිලා. ඒ වුණාට ඉතින් කොහොම හරි මම වලවල් ටික හාරලා ටිකක් වලවල් පෙඟෙන්න ඕන හින්දා වතුර ටිකක් දැම්මා. වතුර ටිකක් දාලා ටිකක් වෙලා තිබිලා තමයි අර පෙඟෙන්න දාලා තිබුණු මෑ ඇට ටික මම ඉන්දන්න ගත්තේ. ටික දවසක ඉඳලා මට හරිම ආසාවක් තිබුණා පොඩියට හරි මගේ ගෙවත්තේ වගාවක් පටන් ගන්න. ඔන්න ඉතින් මම ඔයාලත් එක්කම මගේ ගෙවත්තේ පුංචි වගාව පටන් ගත්තා. ඔයාලත් එන්නකෝ. ඉස්සරහට අපි එළවලු වර්ග ගොඩක් වගා කරලා බලමු කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ මට මතක විදියට මම පැල 20ක් විතර වලවල් 20ක් විතර කපලා පැල ටික මෑ ඇට ටික ඉඳගත්තා. ඊට පස්සේදී ගෙදර ගෙනල්ලා තිබුණු ලීක්ස් වල මුල් ටිකක් මම අරන් තියලා තිබ්බා. ඒ ටික ඉඳන්න හාල් උර ටිකක් අරගෙන ඉවරලා ඒ ටික මම ඉඳගත්තා. ඇත්තට මේවා කරලා ඉවරනකොට හරිම සතුටුයි. බලන්නකෝ. ඊට පස්සේදී ওই විදියට ගෙදර කිරි හට්ටි වගේක් පැත්තකට දාලා තිබ්බා. ඒ වයින් මම කොච්චි පැලේ වටේට හදලා ඒ විදියට ඩිංග මගේ ගෙවතු වගාව පටන් ගත්තා. තව ඉදිරියේදී ගොඩක් එළවලු මගේ පුංචි වගාවට එකතු කරගන්න මම බලාපොරොත්තු වෙනවා. අපි බලමුකෝ එතකොට. ඊට අමතරව යාළුවනේ මම කියන්න ඕන මල් වගාවට කඩේ පෝච්චිම අපිට ඕන වෙන්නේ නැහැ. මේ බලන්නකෝ මම ඕකිඩ් ඉන්දන්න ගත්තේ අහක දාලා තිබ්බ මල් වතුර පෝච්චියක්. ඒ වගේම තමයි මෙන්න මේක බලන්නකෝ. සිදුරු වෙලා තිබ්බ පනිට්ටුවක්. ඒ පනිට්ටුවේ තමයි මේ මල් පැලේ මම ලස්සන නිදුවේ බලන්නකෝ හරිම ලස්සනට ඒක හැදිලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ කැන්ඩියන් ඩාන්ස් පැලේ මම ඉඳලා තියෙන්නේ ටයර් එක. මට පාට කරන්න නම් තින්ත මේ වෙලාවේ අපේ ගෙදර තිබ්බේ නැහැ. හැබැයි ඒ වුණාට හරිම ලස්සනට ඒක පැලවෙලා තිබුණා. අයින් කරපු ටයර් එකක් තමයි. ඊට පස්සේ මේ බලන්නකෝ. පුළුවන් ද මේක මොකද්ද කියලා අඳුර ගන්න. මේ තමයි මම කාලයක්
පැත්තකට දාලා තිබුණු භූමි තෙල් ලිපක්. එතකොට මේ හෙල්මට් එකක්. ඒ වගේම පොල් කටුවක්. ආයි වතුර උණු කරන පෝච්චියක්. මේ අපි ගෙදරින් ඉවත් කරන ගොඩක් දේවල් අපිට අලංකාරවත් විදියට හදාගන්න පුළුවන්. මේ තමයි මේ අයිස්ක්‍රීම් ගෙනාපු පෙට්ටියක්. බලන්නකෝ ඒකත් කපලා මම ලස්සනට ඒකෙත් පැලයක් ඉඳගත්තා. එතකොට මේ මෙතන බලන්නකෝ අපි අලුත් අවුරුද්දේ කිරි උතුරවන් ගෙනාපු මුට්ටි. මේ මුට්ටි තමයි මම මෙතන මේ අඹ ගහේ ඉඳලා තියෙන්නේ. මෙතන අඹ ගහේ යට මම දාස් පෙති ඇට ටිකක් තිබ්බා. පාතියක් දාලා දාස් පෙති ඇට ටික පැලවෙන්න දැන් දවස් 2-3කට කලින් ඊට උඩින් මම ග්‍රිනිසීරියා කොළ ටිකක් දාලා තිබින බලන්නකෝ මේ දැන් ලස්සනට චුට්ට පැලවෙලා හරි මාසයි ඉතින් චූටි පැටව් වගේ දැන් එයාලා පැලවෙලා තියෙනවා. මේ බලන්නකෝ මේ තමයි මේ කිරි උතුරන්න ගෙනාවු මුට්ටියක මම පැල කරලා තියෙන්නේ. මේක ගොඩාක් හැදුනම හරිම ලස්සනයි. මුට්ටිය වැහෙන්නම පැලවෙනවා. එතකොට මේ බලන්න පොල් එලි. මේ පොල් ගෙඩියක පොල් එල්ලක්ම ඒ විදියටම ගැට ගහලා අරගෙන ඕකිඩ් පැලයක් ඉඳුවා. මේ බලන්නකෝ මේ කැන්ඩියන් ඩාන්ස් එක. ඔයාලට හිතන්නවත් පුළුවන්ද බලන්නකෝ. මේ තමයි පොල් ගහකින් වැටිච්ච කොළපුවක්. ඒ කොළපුවට ලණුවතලා මම ලස්සනට ඒක ඉඳගත්තා. හරිම ලස්සනට මට ඒක මල් ලිත්තක්ම දීලා තියෙනවා. බලන්නකෝ හරිම ලස්සනට ඒක සාර්ථක වුණා. මම හිතුවේ නැහැ මෙච්චර සාර්ථක වෙයි කියලා. හැබැයි හරිම ලස්සනට ඒක සාර්ථක වුණා. ඉතින් මේ විදියට තවත් ගොඩක් නිර්මාණ මගේ අතින් මගේ වත් එකේ සිදු කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඉදිරි වීඩියෝ වලදී ඒව බලන්න පුළුවන්. මාත් එක්ක දිගටම එකතු වෙන්න ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලා මාව අහගෙන මාව බලාගෙන ඔයාලගේ කාලය මං වෙනුවෙන් කැප කළාට. ඔයාලා හැමෝටම බුදු සරණයි.